උදෑසනක් අද අපි ඇවිත් ඉන්නේ දැහැනකන්ද මුප්පත්ත මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න. ඒකට අපි දැන් රත්නපුර දැහැනකන්ද බස් එකේ උදේ 8:25 තිබ්බ බස් එකෙන් ආවේ. එතකොට දැන් ඇවිල්ලා මෙතන හන්දියෙන් බහැලා දැන් මේ දැහැනකන්ද මුප්පත්ත පාරෙන් සිරිපා කරුණා කරන්න ගමන පටන් ගත්තා. ඒකට දැන් අපට කිව්වා මේ පාර දිගටම කිලෝමීටර් 6ක් විතර යන්න ඕන කියලා මේ අර බුදු පිළිම ළඟට යන්න. දැන් අපි මේ පාරෙන් ගිහිල්ලා එතෙන් දැන් ගමන පටන් ගන්නවා නේ දිගට දීදී. අපි දැන් අර බුදු පිළිම ළඟින් පල්ලට ඇවිල්ලා යන්න පටන් ගත්තා. එතනින් තමයි රක්ෂිතර තුලින්ද තියෙන්නේ. ඒකට අද අපි එද්දී මේ මෙතන බුදු පිළිම ළඟ මේ ඒ කට්ටිය පූජාවක් දෙනවා. ඉතින් මේ අපිත් ඒකට සහභාගී වෙලා ඒ කට්ටිය අර මේ අපර කෑම වගේ එකක් දුන්නා. ඒ ටිකත් කාලා දැන් මේ ආයේ කැලේ තුල ඇතුළුනේ. දැන් මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඉන්නේ මේ පසුබල විමානන්දේ යන්නේ. අපි යන්න වෙන්නේ මෙතන. මේක අයින් දිගටම තමයි යන්න වෙන්නේ අර ටිකෙන් පාර මාරු වෙන්න මොකද මේ නැත්නම් අපි දැන් සපත් දානවා කියන්නේ වතුර ගියොත් කේස්. අපි දැන් මේ කැලේ දර්ශන 10 සමහරයි දැන් වෙලාව. එතකොට මේ අපි අර බස් එකෙන් බහැපු තැන ඉඳලා සාමාන්‍යයෙන් මේ කිලෝමීටර් 6ක විතර එන්න තියෙනවා වුණානේ. එතකොට කිලෝමීටර් 4ක් වගේ එද්දී මේ ඔයාලට හම්බෙනවා මේ පොඩි වත්තක් හම්බෙනවා. එතකොට ඒකේ මේ දමිල කට්ටිය මේ පාර කියනවා. දැන් මේ අපිත් මේ පාර අහගෙන ආවේ. එයාලා මේ ඔයාලට පාර මේ සුවර් නෑ වගේ නම් පාර පෙන්නනවා මේ ඇවිල්ලාම. එහෙම නැත්නම් ඔයාලට අහගෙන එන්න පුළුවන්. මේ අපිත් අහගෙන ආවේ එහෙම හොයාගන්න අමාරු කමක් නැහැ. එතකොට දැන් ඉතින් පාර දිනනවා යන්න. දැන් අපි මේ අඩික් මංගල යන්න ඕනේ. මොකද අපි අද හිතන් ඉන්නේ මේ පැරඩයිස් එක ළඟ කැම්පින් කරනවා කියලා. බලමු මොකක් වෙයිද දන්නේ නැහැ. අඳුර වැටෙනකන් ටට්ටක් ගාලා ගිහිල්ලා එතන තමයි කැම්පින් කරන්න හිතන් ඉන්නේ. ඔයාලට වෙනවා මෙතන මේ ගහක් වැල්ලා තියෙන්නේ. ඒකේ මේ පේනවනේ සම්පූර්ණ මුල් ගිහිල්ලා තියෙන කොච්චර ප්‍රමාණයක්ද කිය. දැන් මේ ගමන පටන් ගත්ත තැන ඉඳලා පොඩ්ඩ දුරක් එද්දී ආයේ මේ වතුර පාරක් හම්බෙනවා. ඒක මම තරම් නෑ. ඉතින් තමයි ඊට යන්න දී.
මෙතන බෞද්ධ කොට දාලා තියෙනවා. ඒ වගේම පාරක් සුද්ධ කරලා තියෙනවා. එහෙම යන්න පහසුතාවයක් නැහැ. ගොඩක් තැන්වල ගස් මේ විදිහට හරහ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ රීගෙන යන්න ඕනේ. ඔයගෙනනේ මේවා කපලාද වැටිලාද මන්ද මග දිගට ගස් ගොඩක් මේකට කාර හරහා වැරලා තිබ්බා. දැන් වෙලාව 11:00. ඒ කියන්නේ දැන් අපි පැයක ගමනකින් පස්සේ මේ මෙතන ගුහාවක් තියෙනවා. මෙතන තියෙන අපි එතනට ආවා. පාල්ට පේනවද දන්නේ නැහැ. මේ මෙතන තියෙනවා මේ කැලේ ඉහළ ගහක්. ඉතින් ලොකු නෑ උඩි ගහක. ඒ වගේම ඉලියන් ගස් තියෙනවා. ඒවා සත්තු කාලා දාලා පාරට තියෙන්නේ. ඒකට කොච්චර දුරක් යන්න තියනවද කියලා අපට හරි අයිඩියා ගන්න. බලමු. දිගටම මේ බෞද්ධ කොඩි දාලා තියෙන්නේ. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ. තියෙන එකම ප්‍රශ්නේ කුඩල්ලෝ. වලට මේ වෙනනම් බලන්න. එතන මේ ආමුදු ලස්සනක් තියෙන පාසි හදලා මේ පරිසරේ තියෙන ඉතින් අර තෙතගතිය හින්දා තමයි මෙච්චර මේ පාසි හැමතැනම ගස් වලයි ගල් වලයි හැදිලා තියෙන්නේ. දැන් අපි පොඩි කඳු මේ පල්ලම් බහිනවායි කඳු බහිනවා. තාම හැබැයි අපිට ඒ කියන්නේ හරි උස්සකට නැගලා සීපාදස්ථාන නම් පේන්නේ නැහැ. බලන්න. අද වෙන්නේ ඔබේ අර කන්දකට මේ වටේ පාරකින් යන්නේ. මේ කන්ද මුදුරට ගියාට පස්සේ වෙන්නදී එහා පැත්තට ආයේ පල්ලමක් ඇත්තේ. අපි බලමු. දැන් අපි කන්ද මේක නම් ලොකු බෑවුමක් තියෙනවා. ගන්න. උඩට නගින්න. නැගලා ඊට පස්සේ දැන් මෙතනින් අපි ආයේ මේ ගලක් පාමුලින් යන්නේ. බලමු. ගල මුදුනටම මේ යන්න පුළුවන්ද කියලා. එතන අම්මත් වගේ. wow. වතුර දිනවනේ. පුරව ගන්න පුළුවන් ඉන්නේ. මේ වැටෙන්නේ. වතුර දෙනවනේ. ටෝච් එක තියෙනවා. ගහන වන්න. හොඳ වෙලා. බලන්න. සීතල වලංගුවා. what වැටෙන්නේ කොහෙන්ද? ගෙම්බෙක් බා. ගෙම්බෙක් දෙන්නේ? නෑ. වතුර පාරක් වැටෙනවා. ඔව්. මේ මෙතනින් වැටෙන්නේ.
පුරවන්න පුළුවන් නේ. බෑ මෙතන. වල නිකන් පස් මේ උඩින් පිරලා තියෙන්නේ. කඩායන අසල ගියොත් එහෙම කේස්. ඔව් නේ උඩක් තියෙනවා. මේ උඩින් හැමදේම වතුරෙන්නේ. උඩ වෙක්කනවා. ඔව්. අපි දැන් මේ අදාර ගුහාවස්සෙන් මේ වතුර ගන්න අදහස අතෑරියා. මොකද ඒක උඩ වවුල් ඉන්නවා. දැන් මේ ආයෙ පොඩ්ඩ දුරක් එද්දි නිකන් වතුර පාරක් තියෙනවා. ඒ බැලුවේ මෙතනින් වතුර ටික පුරවගෙන ඊට පස්සේ මෙතන කෝපි එකක් හදාගෙන දීලා යන්න. අපි දැන් මේ කන්ද උඩටම නැග්ගා. දැන් නම් පොඩි තැනිතලාවක් වගේ තියෙන්නේ. දැන් මේ මේක පාරක් කිව්වට නිකන් අර ඇල පාරක් වගේ කියන්නේ. වතුර ගියපු පාරක්. මේක අර ගස්වල මුල් තියෙන හින්දා ගොඩක් හොදගෙන ගිහිල්ලා නැහැ. මෙච්චර දුර ඇවිල්ලා තිනවා කිතුල් මල් වදින්න. ඒ කියන්නේ ගමේ මිනිස්සු නිතරම එන්නම ඇති. දැන් ආයෙත් කන්ද උඩට යන්න තියෙන්නේ. මේ කන්දේ එහා පැත්තේ වෙන්න ඇති පැරඩයිස් වල යන්නේ. තාම ඉතින් සුවර ගන්න නැහැ. ඔය බලමු. මේකේ කිතුල් ගස් ගොඩක් තියෙනවා. ගොඩක් කිව්වේ අර ඉනිමම වගේ බැඳලා කිතුල් මල් කපලා තියෙනවා. කෝඩල්ල කියලා විනට කිටි විරාය. අපි ආයේ මේ මෙතන ජම්බෝල ගහක් තියෙනවා. ගෙඩියද කියලා හිතාගෙන. ගෙඩි නෑ. ගෙඩි නෑ. දැන් මේ කවුරු හරි වියලා කාලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉඳගම් මෙතනද. බලමු. රාහුච්චර දුර තියනවා කියලා. දැන් අපිට මේ වතුර පාරේ සද්දයක් ඇහෙනවා. එතකොට ගොඩක් කට්ටිය කියන්නේ මේ පාර තමයි මේ සාමාන්‍ය යන්න දෙන අමාරුම පාර කියලා. ඇත්තටම ඉතින් ඒ කතාව ඇත්ත. මොකද මේ කැලයක් මෙතන මේ පාර වැටලා තියෙන හින්දා ගමන ටිකක් දුෂ්කරයි. එතකොට මේ වගේම හයික් එකක් තියෙන පාරක් තමයි මේ දැරණියගල උඩමාලිපුර පාර. මම මේ ඒක ලින්ක් එක මෙතනින් දාන්න. එතකොට පහසුවෙන්ම යන්න පුළුවන් පාරක් තමයි සඳවැල යන පාර. දැන් මේ පාර දිගටම ආපුවාම පළවෙනියට කෑමි ගල් දෙන හම්බෙනවා. මෙතන මේ කියනවා ඉස්සර අම්බලමක් තිබ්බා කියලා. නෑ මොකද විතර පේන්නේ නැහැ. දැන් අර මේ මෙතන කැන්ඩි සයිට් එකේ ඉඳලා පොඩි දුරක් ආපුවාම අර පොඩි අර පාරක් තියෙනවා. මේකට තමයි බෝට් දොල කියලා කියන්නේ. හරියට යනවා. දැන් මෙතනින් මේ වතුර ටික පුරවගත්තා. මේ මොකද අපේ වතුර බෝතල් ඉවරනා. අතන අපි අර ඒ බියපු තැන ඉඳලා මෙතනට එනකම්ම මේ වෙන වතුර පාරක් තිබ්බේ නැහැ. එතන දොල පාර ළඟ ඉඳලා ඇත්තටම මේ ලොකු බෑවුමක් තිබේ. කියන්නේ ලොකු නැග්මක් තිබ්බේ. එතකොට සමහර තැන්වල අපේ දනිස්ස මූණ වදින සයිස් එකේ බඩි පෙළ ඇතර පරතර තිබ්බේ. ඉතින් මේ ටික පොඩ්ඩක් හිමීට ආවේ. දැන් තියෙන ලොකු ප්‍රශ්නේ තමයි ඇත්තම කලුවර කරලා පොඩි පොදයක් යනවා. දැන් එතකොට අපිට මග නතර වෙන්නත් බෑ කොහොමත්. මොකද අදරේ කෑම් කරනවා නම් අනිවාර්යෙන් මේ වතුර තියෙන තැන නතර වෙන්න ඕනි. මොකද
උයන කරන දේවල් වලට වතුර ඕන හින්දා දැන් ඉතින් මේ අපි හිතෝ වහින් නැති වෙයි කියලා. දැන් අපි මේ එක දිගටම ආවා. දැන් කට්ටිය ඔක්කොම මහන්සි කරනවා. දැන් අපිට මේ උඩ මළුවේ බෙර ගහන සද්ද ඇහෙනවා. දැන් අද පොයේ දවසක් හින්දා මොකක් හරි පින්කමක් ඇති. මේ අපි හිතනවා දැන් නම් ළඟ ඇති කියලා. බලමු. වෙලාව දැන් 5:30යි. එතකොට දැන් අපි එක දිගටම ලොකු මේ පල්ලමක් බැහැගෙන ආවේ. දැන් තමයි අපට මේ ලොකු වතුර පාරක සද්දයක් ඇහෙනවා. අපි හිතන්නේ පැරඩයිස් ඇල්ල වැටෙන සද්ද වෙන්නදී අපි දැන් තමයි මේ මෙතෙන්ට ආවේ. දැන් අර මේ හැමදාම කැම්පින් කරන තැන කලින් ආව නඩියක් කැම්පින් කරලා අපි දැන් මේ අර ඇතින් මෙන්න මේ හරි ඉඩක් තියනවා කියලා හිතනවා. බලමු මේ එතන කැම්ප් කරන්න. ආවි වෙනවා. උඩ ඇල්ල එහෙම හොඳට කාලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් එද්දි ඌඩල්ලන්ට ගහන්න මොනාරි අරන් එන්න. අපි දැන් මේ අතන කැම්පින් ටෙන්ට් එකක් ගහලා හින්දා එතනින්ම මේ ඇල්ල දිගේ මෙහෙ උඩට ආවා. උඩට ආවට පස්සේ දැන් මෙතන මේ ගල් තලාවක මෙතන දැන් මේ රෙදිවල් කර ගහලා තිනවා. එතකොට පල්ලේ ලිපවල් දෙකක් තියෙනවා. හැබැයි දැන් මේක එක්කන 100%ක්ම නුවණක් කාර වැඩකුත් නෙමෙයි. මොකද මේ මෙතනින් වතුර පාරේ යන්නේ. අපි හිතනවා දැන් අපි දන්නේ ඇත්තටම වතුර වැඩි වෙනවා කොච්චර ප්‍රමාණයක් කරනවාද කියලා. දැන් මේ වෙලාවේ හැටියට මේක තමයි ඉතින් හොඳම මේ විසඳුම. මොකද මේ අතන ඇත්තටම ඉඩ නැහැ. අපි දැන් තව තැන් බැලුවා. ඒ තැන් වලත් මේ තැන් වල එහෙම ගහන්න බෑ. දැන් තමයි ගන්න යන්නේ. දාපි අලුත් චෙක් කෙනෙක් ගෙනාවා. පරණ දෙස්ලා දෙන්න මාඩු වෙලා තියෙන්නේ. මේ අපි නම් සහායක ලුණු කපනවා. අනිත් සහායක කිනි මොලවනවා. දැන් තමයි කණ්ඩ හදන්නේ. අද මේ බත් හැදුවා. ඊට පස්සේ පරිප්පුයි සෝයා මීටි හැදුවේ. දැන් ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ. මොකද මේ අද අවුරුදු වලට ගොඩක් දිගා. ඒ හින්දා ඉතින් ගොඩක් මහන්සි වුණා. දැන් ඉතින් මෙතන කිනි මෙලෙක් ගහලා ඊට පස්සේ කණ්ඩ පටන් ගන්න ඕන. දැන් අපි එයාට කාලි කරලා දැන් ටෝපියක් දෙන්න හදන. ටෝපියක් දීලාම නිදා ගන්න කියලා බැලුවේ. දැන් දැස්සනම් ඇරිලා ගියා. ඒක තාම අතුන් පොඩ්ඩක් ගහනවා. දැන් ඉඳ පොයේ ඉඳලා හඳත් පායලා තියෙන්නේ. මෙතන ලස්සන view එකක් තියෙන මේ තමයි කැම්පින් එක ගැහුවේ. ඔයාලට මේ හෙට පෙන්නන්නම් මේ උදේට දැන් මෙතන මේ පේන දාපුවමත් හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ අපි එද්දි පහමාර විතර වෙලා මේක කරගද්දි අරුණින්ද එහෙනම් සුබ රාත්‍රිය. Good morning. දැන් තමයි හැරුණේ මේ වෙලාව 7යි කාලයි. මේ අපි ඊයේ විතර තමයි කැම්පින් හත් ගැහුවේ. දැන් බලන්න. දැන් එළියක් වැටිගෙන එන්නේ. තාමත් හිතලයි. ඊරායන හොඳට පහසුකල තිබ්බා. ඉදිමලෙත් මේ පැන නුඹලා තියෙන්නේ. දැන් අපි මේ මෙතන උදේ කෑමක් හදාගෙන කෝපියක් එහෙම බීලා ඊට පස්සේ මේ යන්න ඕනේ.
මෙතන යන්න හදන්නේ. දැන් වෙලාව 10යි. දැන් ඊ අපි කැම්පින් කරේ මෙතන. ඒ ටික ඔක්කොම පස් කරලා දැන් මේ සිරිපා කරනවා පටන් ගත්තා. දැන් මෙහෙම මේ මෙතනින් පල්ලට ගිහිල්ලා ඊට පස්සේ මේ පැරඩයිස් එකලත් බලාගෙන එහෙම සිරිපා කරනවා පටන් ගන්නවා. මෙතන ඇවිල්ලා පල්ලට එන්න පාරක් නම් නෑ හරියට පොඩි අඩි පාරක් වගේ තියෙනවා. දැන් තමයි පල්ලට වහින්න ඕන. ගස් ඔස්සේ මේක තමයි පැරඩයිස් ඇල්ල. දැන් තමයි මේ අපට සීපස්ථානේ ඉස්ලාම මේ ඉන්නේ පල්වෙන්නේ මේක සතුටි එනවා. දැන් වෙලාව 12යි. අපි දැන් තමයි අග්ගලා ගල ළඟට ආවේ. ඊට පස්සේ දැන් ආයේ කඳුරට යන්න ඕන. මෙතන වතුර ටික පුරවගෙන ආයෙ ගමන පටන් ගන්න ඕනේ. අපි දැන් අන්තිමටම රත්නපුර පාට කැන්ටන් දැන්ට ආවා. දැන් වෙලාව 1:00යි. අපි උදේ පැරඩයිස් එක ළඟින් ඉන්න ගත්තේ 10:45. දැන් මේ පැත්තම ඉදුම් වෙහිලා තියෙන්නේ. අපි දැන් ටිකෙන් ටික වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපි දැහැනකන්ද මුක්කවත්ත මාර්ගයෙන් ඉහළට කරුණා කරලා 69 තනිය මාර්ගයෙන් පහළට කරුණා කරන ගම ඉන්නේ. වීඩියෝ එක හොඳයි නේ? එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, හැමෝටම බලන්න, ෂෙයා කරන්න.